අපච්චි මැරිලා. අපච්චි මැරිලා පුතාගේ කරමතින් යන පෙට්ටියේ යනවා අපච්චි. ඒ අපච්චිට හිතෙන සිතුවිලි ටිකක් තමයි රවි රෝස්ත ගායනා කරන්නේ. මගේ රත්තරන් පුතේ මං කවමදාකවත් උඹට බරක් වෙලා නැහැ. කවදාකවත් උඹට බරක් වෙලා නැහැ. උඹට පෙට්ටිය උස්සගෙන යනකොට අදත් බරයි නම් මම උඹත් එක්ක තරහ නැහැ. දීපම් බිබී. මාතුනේ හදවත ඇතුලේ තෝරේ ගලන ආදරයක් තියෙන පිටට පෙන්නන්නේ නැති අප්පච්චි ගැන ජීවිත ලස්සන ගීතයක්. අපච්චිට හිතෙනවා කන්දපාමුල සොහොරට අපච්චි දාලා ඉන්න කොට පුතාට දුක හිතේ කියලා. අපච්චි තනි කරලා ආවා කියලා දුක හිතේ. අපච්චි පුතාගේ හිත තවත් හදනවා. මල් පුතේ කන්දපාමුල මාව තනි කරලා දාලා යනකොට ඔබ දුක හිතන්න එපා. මට ඒ උදේට කව ගොඩක් අය හම්බෙයි. ඒක ඔබ දුක් වෙන්න එපා පුතේ. අපච්චි පුතාගේ හිත තවත් හදනවා. රත්තරන් තාත්තලා එහෙමයි. වෙලත් නැහැ කරදරයක් වෙලත් නැහැ මගේ රත්තරන් පුතේ උඹෙන් ඉල්ලන්නේ කෙල්ලීමයි මම ඔබේ අම්මා මම ඉන්නකම් මම බලාගත්තා රත්තරන් පුතේ අම්මා බලාගන්නේ අම්මට බෙහෙත් ටිකක් දීලා අම්මා බලාගන්නේ එච්චරයි මම ඉල්ලන්නේ රත්තරන් අප්පච්චිලා එහෙමමයි ඒක තමයි ඇත්ත ඒ හින්දා තෝරේ ගලන්නේ යන් ඇතුලේ තියෙන අප්පච්චිලාගේ ආදරේ අපි දරුවන්ට දෙන්නමු දරුවන්ට අප්පච්චිලාට තියෙන බැලෙන්න තියෙන ආදරේ දෙන්නමු එතකොට කවමදාකවත් මේ සමාජයේ යථාවත් කරන්න බැරි වෙන්නේ නැහැ අපි අතර ඔන්නය කියන ආදරණීය බැඳීම තිබ්බනම් අනිවාර්යෙන්ම සූපත් සමාජයක් මතින් තොර සමාජයක් නිර්මාණය කරන්න අපිට පුළුවන් වෙනවාමයි